හරිඉතින් සුබදවසක් කියල පිළිගන්නවා අදත් මගේ යාලු හැමෝම ඉතින් මං අද කියලා දෙන්නේ කොහොමද ලස්සන ඉන්ට්‍රෝ වීඩියෝ එකක් හදාගන්න කියලා. ඒ කියන්නේ ඔයාලා අර මුලින් දැක්ක වීඩියෝ එක ආන් ඒ වගේ වීඩියෝ එකක් ලස්සනට හදාගන්න කොහොමද කියලා මේක 100%ක්ම ෆ්‍රී. හරි ඉතින් අපි බලමු වැඩි කතා නැතුව මේක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම Google එකට යන්න ඕනි. මෙන්න Google එකට ගියාට පස්සේ ඔයාලා Pixabay කියලා සර්ච් කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවානේ මේ කොළ පාට ලින්ක් එකක්. ආන් ඒකට යන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන සර්ච් බාර් එකේ ඉන්ට්‍රෝ වීඩියෝ කියලා සර්ච් කරන්න ඕනි. වීඩියෝස් කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මෙතන ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා නේද මේ මෙන්න මෙතන ෆොටෝස් කියන එකට එහෙම වැටලා තිබ්බොත් එහෙනම් ඔයා මේකට මෙතන තියෙන වීඩියෝස් කියන එකට දාගන්න ඕනි. ඒ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට මෙන්න ෆොටෝස් කියලා වැටෙනොත් එහෙම ඔයාලා මෙතන වීඩියෝස් කියලා දාගන්න ඕනේ. මොකද අපි වීඩියෝ එකක් තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. හරි ඉතින් මම දැන් ඒ විදිහට වීඩියෝස් කියන එකට දාගන්නවා. හරි මේ ඇවිල්ලා තියෙන අපිට මේකෙන් කැමති වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ තියෙන සුදු පාට එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේකදී අපිට ඩවුන්ලෝඩ් කරගන්න එකේ ක්වොලිටි වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ තත්ත්වයෙන් ගන්න පුළුවන් නැත්නම් නෝමල් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න විතර පල්ලෙහාම තියෙන හොඳ මේකට දාලා මෙතෙන් ඩවුන්ලෝඩ් කරනවා. හරි ඉතින් දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක එඩිට් කරගන්න වැඩි. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ ඉන්ෂොට් එකට. ඉන්ෂොට් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ Play Store එකට ගිහිල්ලා ඉන්ෂොට් කියලා සර්ච් කරන්න ඕනේ. මේ තියෙන්නේ රෝස පාට වගේ ඇප් එකක්. ආන් ඒක. හරි ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා එතනින්ම ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවානේ මේ වීඩියෝස් කියලා ටැබ් එක. ආන් එකට යන්න ඕනි. මොකද අපි වීඩියෝ එකක් තමයි එඩිට් කරගන්න යන්නේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවානේ මේ කොළ පාට මේ ප්ලස් මාක් එකක්. ආන් එකට ඔයාලා යන්න ඕනි. හරි ඉතින් දැන් ඔයාලට මෙතන සේරම පෙන්නනවා ඔයාලා ගැලරියේ තියෙන ෆොටෝස් වීඩියෝස්. අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙන්න මෙතන තියෙනවා. මුලින්ම උඩින්ම තියෙන්නේ ඒක ඉතින් හරි අපි ඒක දැන් මාක් කරගෙන මෙන්න මෙතන පහළ තියෙන හරියක් තියෙනවා කොළ පාට හරියක්. ඉතින් ආන් ඒක එකපාර ටච් කරන්න ඕනි. හරි ඉතින් ඔයාලට පේන්නේ නැති දැන් වීඩියෝ එක අපිට ඇඩ් හරි දැන් හරි ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ වීඩියෝ එක දැන් මෙතනට ඇඩ් වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි මෙන්න එහෙම ප්ලේ කරලා දැන් අපේ ලෝගෝ එක වැටෙන්න ඕනි තැන හරියටම බලා ගන්න ඕනි. ඒ කියන්නේ ගැලපෙන තැනක් බලා ගන්න ඕනි. මේ වීඩියෝ එකේ කොතෙන්ටද වැටෙන්න ඕනි අන්න එහෙම බලාගෙන ඉතින් මට මේ හිතෙනවා මෙන්න මෙතෙන්ට හොඳයි කියලා. ඉතින් මම එතෙන්ට තියාගෙන ඊට පස්සේ මෙන්න මෙතෙන් තියෙනවානේ මේ PIP කියලා කොටුවක්. ආන් ඒක වල එකපාර ටච් කරන්න ඕනි. ආන් එහෙම ටච් කරාට පස්සේ ඔයාලා ගැලරියට එනවා. ගැලරියේ ඔයාලගේ ලෝගෝ එකක් හරි මොකක් හරි තියෙනවා නම් එතෙන්ට ඇඩ් කරගන්න ඕනි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ channel එකේ ලෝගෝ එක ඇඩ් කරගන්නවා. හරි මෙහෙම ඇඩ් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මෙතන ඔයාගේ මෙන්න මේ වීඩියෝ එකේ ගානට මෙන්න මේ ගානට මෙන්න මේකත් ඇද ගන්න ඕනි. ඒ කියන්නේ ෆොටෝ එක ඇද ගන්න ඕනි මෙහෙම ගානට. ආන් හරි. හරි දැන් ඊට පස්සේ අපි මේකට ඇනිමේෂන් එකක් ඇඩ් කරන්න ඕනි. ඒකට මෙන්න මෙතන තියෙන මේ ඇනිමේෂන් කියලා එකක් තියෙන්නේ. ආන් ඒකට ඔයාලා යන්න ඕනි. ඒකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට කැමති ඇනිමේෂන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක තෝරගන්නවා. පොඩ්ඩක් මේ රේඛාවෙන් ඔයාලට අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න නැතන තියෙනනේ හරිම හරියක්. ආන් ඒක ඔයාලා ඔබන්න ඕනේ. හරි දැන් ඇනිමේෂන් එකත් ඇඩ් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු වීඩියෝ එක මොන වගේද කියලා. හරි මට හිතෙන පොඩ්ඩක් මෙන්න මෙතන මුලට ගත්තොත් තව ටිකක් ගැලපෙයි කියලා. ඉතින් මම මේක මේ විදිහට පොඩ්ඩක් ඇදලා ගන්න ඉස්සරහට. දැන් නම් අවුලක් නෑ වගේ. හරි. හරි ඉතින් කොහොමවත් මේක ගොඩක් සාර්ථක වෙන්නේ තප්පර 5ත් තප්පර 8ත් වගේ කාලයක් ගත්තොත් තමයි. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ දිග
ඊට පස්සේ මෙන්න එතන හරියක් තියෙනවා හරි මාක් එක ගොබන්න ඊට පස්සේ මෙන්න මේ ගානට කපා ගන්න ඕන තප්පර 8ක් වෙනකම් මෙතන ගානට කට් කරගන්න මෙන්න මේ නිල් ධාරයක් තියෙනනේ ආන්ගේ ගානට ගන්න එතකොට අර ෆොටෝ එකයි දෙකම ගානට මැච් වෙනවා හරි ඊට පස්සේ අපි දැන් මේකට සවුන්ඩ් එකක් ඇඩ් කරන්න ඕනේ සවුන්ඩ් එකක් ඇඩ් කරන්න ආයි අපි යන්න ඕනේ අර ඉස්සෙල්ලා හිටපු සයිට් එකටම හරි මෙහෙම ගියාට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරන්න ඕනේ ඉන්ට්‍රෝ මියුසික් කියලා හරි මෙන්න සර්ච් කරාට පස්සේදී ඔයාලා අර විදිහට ආයි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන සර්ච් කරන්න තියෙන තැන මේ තියෙන්නේ අර වීඩියෝස් කියන එක දැන් අපි මියුසික් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඒක හින්දා මෙන්න මෙතනට ගිහිල්ලා මේක මියුසික් කියන එකට දාගන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන ගැලපෙන සවුන්ඩ් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. විශේෂම කියන්න ඕනේ මේකේ කිසිම කොපිරයිට් එකක්වත් මුකුත්ම නැහැ. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් මට මේ ගැලපෙනවා කියලා හිතන හින්දා මෙන්න එතන තියෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක ඩවුන්ලෝඩ් කරගන්න ගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ ආයෙ අර හිටපු InShot කියන ඇප් එක ඇතුළට යන්න ඕනි. එතෙන්ට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ දැන් අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්තු මියුසික් එක තමයි ඇඩ් කරන්න ඕනේ. ඒකෙන්ද මෙන්න එතන කොනට මැදලා මේ වීඩියෝ එක ඊට පස්සේදී මෙන්න එතන තියෙනනේ මේ මියුසික් එක ඉන්න මම ආයි වෙනන මෙන්න මෙතන තියෙන ඕඩියෝ කියලා එකක්. ආන් ඒක වල ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ මෙන්න එතන තියෙන මියුසික් කියලා එකක්. ආන් මේ මියුසික් කියන එකට ගියාට පස්සේ මෙතන තියෙන මයි මියුසික් කියලා එකක්. ආන් ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න එතන මෙන්න තියෙන්නේ දෙවෙනියාට YouTube intro music කියලා. ආන් ඒකට යන්න ඕනේ. සමහරක් ඒක ඔයාලා වෙනස් වෙන්න පුළුවන් මේ ඩවුන්ලෝඩ් වෙච්ච මේ ෆයිල් එක කරන පොඩ්ඩක් එක ප්ලේ කරන්න. ප්ලේ කරලා ඉවරලා බලලා ඒක හරියන මෙන්න එතන තියෙනනේ use කියලා එකක්. ආන් ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙන්න එතන ගානට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේදී මෙන්න මෙතනින් මේ ස්ක්‍රිප්ට් කියලා එකක් තියෙන්නේ. ආන් ඒක එකපාරක් දෙන්න. එකපාරක් දීලා මේ වැඩි ටික මෙතනින් කපලා අයින් කරන්න. ඒ කියන්නේ මේ වැඩි කොටස එකපාරට ටච් කරලා මෙතන තියෙන delete කියලා බටන් එක ඒක ඔබලා ඔබන්න. දැන් අපි බලමු අපි හදාගත්තු වීඩියෝ එක මොන වගේද කියලා. නමුත් මේ ගොඩක් හොඳට තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලා දැක්කා වගේ මේ ගොඩක් හොඳට තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනින් ඕන නම් මේ watermark එක අයින් කරන්න පුළුවන්. මෙන්න එතන InShot කියන එකට ගියාට පස්සේ මෙතනින් free remove කියන යටතේ ගියාට පස්සේ අපේ ඒ කියන්නේ watermark එක ඉබේම මේ කට්ටිය අයින් කරන ඇඩ් එක ප්ලේ කරලා හරි අපි දැන් watermark එකත් අයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා export කියන බටන් එක. ආන් එක ක්ලික් කරලා ඔයාලා කැමති resolution එක දාගන්න පුළුවන් 1080ද අන්න එහෙම. ඊට පස්සේ මේ fps ප්‍රමාණය දාගන්න පුළුවන්. මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න එතන තියෙන export කියලා බටන් එක. ආන් ඒක ක්ලික් කරාට පස්සේ මේක done save වෙන ෆෝන් එකට. හරි දැන් අපි එහෙනම් ගිහිල්ලා බලමු මොන වගේද කියලා වීඩියෝ එක. හරි ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.